සංගීත සීසන් 2 කතාවේ ඇත්තටම මිලින්ද ඉදිරියට මහේ මුණ ගැහෙන හේතුව ගැන අපිට මේ මොහොතේදී කතා කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන මම මේ වෙලාවේදී ඔයාලට හොඳින්ම කතා කරන්න සූදානමක් එකතු කරගෙන ඉන්නවා. ඇත්තම කියනවා නම් ඒක ගොඩාක් වටිනාකමකින් යුක්ත දෙයක් විදියට මට අද ඔයත් එක්ක කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන විතරයි මම මේ වෙලාවේදී ඔයාලව දැනුවත් කරන්න සූදානමකට එකතු වෙන්නේ. සංගීත සීසන් 2 කතාවේ ඇත්තටම මිලින්දගේ අලුත් සැලසුම ඉතාම සූක්ෂම එකක්. මිලින්ද දැන් උත්සාහ කරන්නේ මහීව කෙලින්ම පරද්දන්න නෙමෙයි. ඔහුව තමන්ගේ පැත්තට, ඒ කියන්නේ කල්පන්ලගේ පැත්තට නවා ගන්න ලොකු අරමුණක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන විතරක් අපි මේ වෙලාවේ හොඳින්ම කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්න ඕනයි කියන කතාව ගැන අද අපිට මේ වෙලාවේදී මතක් කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි මම ඔයාට මේ වෙලාවේ කතා කරන්න ඕනේ. මිලින්දගේ සැබෑ අරමුණ. මිලින්ද දන්නවා මහී කියන්නේ ලොකු දක්ෂතාවයක් සහ ජනප්‍රියත්වයක් තියෙන කෙනෙක් කියලා. ඒ නිසා මහීව විනාශ කරනවට වඩා මහීව කල්පන්ලගේ කල්ලියට එකතු කර ගැනීමෙන් ඔවුන්ට වාසියක් ලැබෙනවා. මහීගේ දක්ෂතාවයෙන් ප්‍රයෝජන ගැනීම. මහී ඔවුන්ගේ පැත්තට ආවොත් මහීගේ සංගීතය සහ ජනප්‍රියත්වය කල්පන්ලගේ දේශපාලන හෝ පෞද්ගලික වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් කියන අදහස ගොඩාක් දුරට ඇවිත් තියෙනවා කියන ඒ කතාව ගැන විතරයි අපි මේ වෙලාවේ කතා කරන්නට ඉඩක් අඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කාරණාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්නටත් අවස්ථාවක් තියාගෙන ඉන්න වෙන්නේ කියන ඒ කතාව ගැන තමයි අද මම මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානමක් තියාගෙන හිටියේ. ඒක හරි වටිනවා.